කවදාවත් මලමිනීම අතින් ඒ වගේම අරගල මතින් බලය ගන්න උත්සාහ දරුවේ නැහැ හැම වෙලාවෙම හැම මොහොතේම. අපිට එහෙම අනීතික ගමනක් ඒ වගේම යම්කිසි ඒකාධිපතිත්වයට යන ගමනක් ඒ වගේම ත්‍රස්ත සිතුවිලිත් එක්ක යන ගමනක් අපිට පේනීගෙන යනවා. අර්ථකථනය කරන විදිහ නේ ත්‍රස්ත සිතුවිල්ලක් ඒ ත්‍රස්ත සිතුවිල්ලක් නේ. ඒ කියන්නේ ත්‍රස්ත සිතුවිලි කියන්නේ ගල්කට අසරන් තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ නෑ නෑ. ත්‍රස්තවාදී වශයෙන්. let's go. ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ දැන් ඔවුන්ගේ මේ කෙටි කාලය තුළ ඔවුන්ට මහා දැවැන්ත විරෝධයක් ගොඩනැගිලා තියෙන්නේ එකක් ජනතා අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරන්න සහ ජනමතයට විරුද්ධ වීම සහ ජනතාවගේ සියලු සිතුම් පැතුම් ඉටු නොවනවායි කියන කාරණය. අපිට චතුර එහෙම ඕනි නැහැ. අපි කවදාවත් මලමිනීම අතින් ඒ වගේම අරගල මතින් බලය ගන්න උත්සාහ දරුවේ නැහැ හැම වෙලාවෙම හැම මොහොතේම. අපිට විවිධ අරගල ආපු වෙලාවේ බලය දෙන්න ගියා බලහත්කාරී. අපි ඒ බලය ගත්තේ නැහැ. ඕකේ. අපි හැමදාම කියන්නේ අපිට බලය දෙන්න අපේ වැඩසටහන සහ වැඩ පිළිවෙලත් එක්ක කියන කාරණා. අද මම ඔබෙන් අහනවා මේ දැන් කියවන ආයවැයෙන් කරා රාජ්‍ය සේවකයන්ට කියලා. මන්ත්‍රීතුමා මට මේක ඉවර වෙන්න කලින් කියන්න. ඔයාලා ජනාධිපතිතුමා කියන්නේ දුම්රිය ගේට්ටු මොර කරන්න යන රුපියල් 15000 කැඩි කරලා තියෙනවා. දැන් ජනවාරි ඉවරයි. අද පෙබරවාරි 3 වෙනිදා. පඩි දීලා තියෙනවද? 15000 දීලා තියෙනවද? ඔප්පු කරලා පෙන්නන්න ගාන්ඩුවේ මන්ත්‍රීවරුන් එක්ක ඇටියට. මම ඒකයි අහන්නේ. ඉතින් බොරු කියන්න එපා. ඔය බොරුවටත් බොරු කරන්න එපා. ඒක හරි විලි ලැජ්ජයි. හරි ඔබතුමාලා පසුපෙළේ මන්ත්‍රීවරුන් හැටියට ඇත්ත කතා කරන්න පුළුවන් තැන හිට ගන්න. යම්කිසි අසාධාරණයක් වෙනවා නම් මේ රජයේ තුලින් ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව සියලුම විපක්ෂ කණ්ඩායම් එක්ක වැඩ කරනවා. ඒ ගැන ආයි අලුත්වාදයක් අවශ්‍ය නැහැ. චතුර පෞද්ගලික දවසවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධිනුත් අපි ඒකාබද්ධ විපක්ෂයේ විදිහට අපි එකමුතුව වැඩ කරන්න කටයුතු කළා. ඒ වගේම අනාගතයේදීත් අනිවාර්යෙන් මේ රටේ මේ යන විදිහ බැලුවට පස්සේ අපිට එහෙම අනීතික ගමනක් ඒ වගේම යම්කිසි ඒකාධිපතිත්වයට යන ගමනක් ඒ වගේම ත්‍රස්ත සිතුවිලිත් එක්ක යන ගමනක් අපිට පේනීගෙන යනවා. ඉතින් මම ඒක මගේ කාරණාත් එක මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ ත්‍රස්ත සිතුවිලි කියන එක නෑ මම උදාහරණයක් කියන්නේ ත්‍රස්ත සිතුවිලි. ඒක හොඳම උදාහරණය තමයි සංවර්ධන නිලධාරීන්ගේ කරමතින් ආපු ආණ්ඩුව අපි දැක්කා එක්තරා මන්ත්‍රීවරයෙක් කියනවා මේ මිනිස්සු මරුණට කමක් නැහැ කියලා. වගේ අදහසක්. ලක්ෂ්මන් නිප්‍රාරච්චි මැතිතුමා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම රිපීට් කරන්න කැමති නැහැ ඒක වචනයට. නමුත් මූලික අදහස එහෙම මේ තමන් මේ රටේ මිනිස්සු යම්කිසි සාධාරණයක් ඉල්ලලා කතා කරනකොට එහෙම සිතුවිල්ලක් පහළ වෙලා එහෙම කතා කරනවා නම් ඒක හරිද වැරදිද නජිත් මං අහන්නේ. ඉතින් මම මේ වාදයකට යන්න ඕනේ මේ දිගටම. ඔබතුමා අර්ථකථනය කරන විදිහ නේ ත්‍රස්ත සිතුවිල්ලක් ඒ ත්‍රස්ත සිතුවිල්ලක් නේ. ඒ කියන්නේ ත්‍රස්ත සිතුවිලි කියන්නේ ගල්කට අසරන් තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ නෑ නෑ. ත්‍රස්තවාදී වශයෙන් ඒ කියන්නේ ඒකට විසඳුමක් දෙන්නේ නැතුව ඔහේ මැරියන් කියන එක ත්‍රස්ත සිතුවිල්ලක්. ඒක සාමාන්‍ය මේ සිරාචාර සමාජයක පිළිගන්න පුළුවන් කාරණාවක් නෙමෙයිනේ. රයිට්. ඒතර මං උදාහරණ විදිහට කිව්වොත් ගොඩක් කියත හැකි. නමුත් අපි ඒක එතනින් යාට වාදේ යන්නේ නෑ. ඒ වගේම තමයි මේ සිවශංකර් මෙඩන් මැතිතුමාගේ choice කියන පොතේ පැහැදිලිවම තිබුණා චතුර මේ රටේ 1983 ඉඳන් 2009 වෙනකම් මේ රටට වුණේ මොකද්ද කියන එක ගැන ඉතා පැහැදිලි කිරීම. මම හිතන්නේ මේ සියලු දෙනා එක කියවුවා නම් හොඳයි. විශේෂයෙන් මේ 150 මේ മന്ത്രിවරු විපක්ෂ മന്ത്രിවරු තර නජිත් කියන වගේ කුණුහරුප කතා කරන වෙලාවේ සම්ප්‍රප්ලාප කතා කරන වෙලාවේ මේක වැදගත්. මේ රටට මෙච්චර මේ ප්‍රපාතයට වැටෙන්න නම් සිවිල් යුද්ධවලදී ආයුධගත ත්‍රස්ත සිතිවිලි තියෙන ආයුධ සන්නද්ධ කණ්ඩායම් කීපයක් විශේෂයෙන්ම LTT සංවිධානය නිසා ජනතා විමුක්ති පෙරමුණ කරපු ඒ ආයුධ වලින් කරපු විනාශය තුලින් දල වශයෙන් ඩොලර් බිලියන් 200ක හානියක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ බැලුවොත් මේ උද්ඝෝෂණ වැඩ වර්ජන නිසා රට දාලා ගිය ආයෝජකයෝ අදටත් යනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අදටත් මේ සමහර ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රශ්නයම නෙවෙයි සමහර මේ කණ්ඩායම එකතු වෙලා කරන උද්ඝෝෂණ වැඩ වර්ජන නිසා උදාහරණයකට වෝල්ස් අයිස්ක්‍රීම් කම්පැනිය දාලා ගියයි. පැහැදිලිවම චතුර බලන වෝල්ස් අයිස්ක්‍රීම් කම්පැනි දාලා ගියයි. ඒ ජනතා හිතුනට සම්බන්ධ වෘත්ති සමිතිය වල කඩකප්පල්කාරී වෙන නිසා. ඉතින් මම මේ කියන්න හදන්නේ අපි ඔබතුමාලා හොඳ ප්‍රවේශයකට ආවා පෙර වැරදි තිබුණාට ඔබතුමාලා ඇත්තට අපි ඒක චමින්දගෝ වගේ
අගේ කරනවා අර පල් හොරු කණ්ඩායමක් ඉන්නවද අපි ඔප්පු කරලා පෙන්නන්නම් ඒ ඇමති ඇමතිවරු කීප දෙනෙක්. හැබැයි ඔබතුමාලා වගේ මේ උගත් සීලාචාර මිනිස්සු ටිකක් ඇවිල්ලා මේ ආණ්ඩුවේ ඒ මිනිස්සු කරන තක්කටි වැඩ දැනටත් කරන වැඩ මේ ඔබතුමාලාගේ ආත්මකරුත්වය නැති කරගෙන ඒක මේ ඒවට හොදනවා නම් ඒකත් ඉතින් අපිට කනගාටුව මොකද අපේ ආණ්ඩුවල දැත්ත කියන්න බෑ අපේ ආණ්ඩුවලත් එහෙම කට්ටිය හිටියා අපිටත් සිද්ධ වුණා ඇවිල්ලා මේ වාද පිටුවල චතුර ඔබට මතකද හැබැයි මම විවේචනය කරා ඇමතිවරුන්ගේ නම් වලින්ම මම විවේචනය කරා ඔබට මතක ඇති පරණ වාද පිටි බැලුවොත් එහෙම අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් නජීත් අපි ඒ මැති ඇමතුරුන් වෙනුවෙන් පෙනී හිටියේ නෑ ඔබ බලන්න පහුගිය කාලේ ඔය නලින්ද ජයතිස්සලා ඒ කට්ටියත් එක්ක අපි කරපු වාදවලදී අපි පෙනී හිටියේ විරුද්ධව. ඒ කියන්නේ එහෙම ආණ්ඩුවක් කියලා අපි ආණ්ඩුවේ කරන වැරදි ගල්ලංගුරු වංචාවක් කරා නම් ඇමතිවරයා මහදාවල් මංකොල්ලයක් වංචාවක් කරලා තියෙනවා නම් ඒකට විරුද්ධව අපි පෙනී ඉන්නේ නෑ. ඉතින් ඒ වගේම තමයි අපි දැක්ක ඊයේ ඔබගේ බිග් ෆෝකස් වැඩසටහනේදී ඇමතිතුමා මේ කවුද අපේ චන්දන බේරත්න මැතිතුමා කියනවා ණයට ගත්ත ආයුධ පෙන්වන එක අභිමානය නෙමෙයි කියලා. ඒ කියන්නේ ඒ වගේ අදහස ණයට ගත්ත ආයුධ පෙන්වන එක අභිමානය ගොඩ නැගෙන්නේ නැහැ කියලා. ඒ වගේ ආයුධ පෙන්වුවට ඇත්තටම චතුර ඒකේ මම දකින්නේ එතුමා කරේ මහා ද්‍රෝහී ප්‍රකාශය. මොකද හේතුව යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව තියෙන ලෝකේ සෑම අතින්ම සන්නද්ධ මිනිවුමරු ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් භාවිතා කරපු ආයුධයක් පෙන්වන්න පුළුවන් නම් ඒ ආයුධය කියන එක තුළ තියෙන ද්‍රව්‍යයක් එහෙම නැත්නම් භෞතික ආයුධයක් පෙන්වන එක නෙමෙයි. ඒ වගේ ආයුධයක් තුලින් මේ රණවිරුව කොහොමද මේ අවුරුදු 30ක යුද්ධයේ තියෙන මේ මිනිමරු මේ ත්‍රස්තවාදී කණ්ඩායම විනාශ කරේ කියලා. මොකද ඒ ආයුධ වලින් තමයි මේ මිනිමරුවන්ගේ ඔලු කුඩු කරලා දැම්මේ කියන එක පෙන්වන්න ඕන සමාජයට. මොකද නැතුව ඉතිහාසයේ පොතේ හෙන්රි ෆෝඩ්ගේ කාර් පෙන්වන්න ඉස්සෙල්ලා එහෙනම් ඉතිහාස පොතේ හෙන්රි ෆෝඩ්ගේ කාරුයි කාර් ඉතිහාසයට පෙන්වන්න ඉස්සෙල්ලා මේක පෙන්වන්න ඕනේ මේ යුද්ධ ඉතිහාසය. කොහොමද යුද්ධය විකාශනය වුනේ? කොහොමද අපි යුද්ධයක් ඒ කියන්නේ දරුවන්ට යුද්ධ මානසිකත්වය හදන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ වගේම තමයි එහෙමනම් ණයට අරගෙන IMF එකේ ජනාධිපතිතුමා ලැජ්ජ නැතුව පින්තූරයකට ඉන්න IMF එකේ ණයට අරන්නේ. ඉතින් එහෙමනම් අද බුලට් ප්‍රූෆ් වාහනයන් ඒකත් ණයට අරන්නේ. ජනාධිපතිතුමා වටේ ඉන්නේ ගල්කටස් මල්ලිලාද? පෝස්ටර් මල්ලිලා ගල්කටස් අරන් නෙවෙයි ඉන්නේ. ඒත් ණයට ගත්ත ආයුධනේ. එමෙන්න ප්ලේන් එකක් කර පාතින් ගියපව කියලා ඒත් ණයට අරන්නේ. ඒක නිසා මේ ණයට ගත්ත කියන කතන්දරේ දාලා මෙතන කරන්න හදන්නේ මේ ආයුධ පෙන්වන්න එපා කියන තීරය දාලා අර කොටි ඩයස්පෝරාවට රිදෙන එක. දැන් කොටි ඩයස්පෝරාවට ගොඩ රිදෙනවනේ. අපි කොහොමද මේ අපේ හමුදාව කොහොමද ලෝකේ මේ අදටත් ඒක යුද අභ්‍යාසවල වෙනම සාකච්ඡා වන මාතෘකාවක්. මොකද මේ පාබල හමුදා මූණට මූණ මේ වගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් සටන් කරේ කියන එක. ඒ වගේම තමයි දැන් මෙතන මේ IMF එක ගත්තොත් එහෙම දැන් IMF එක ගැන විකල්ප DS එකක් කරනවා කියලා එහෙම කතා කරලා ඇවිල්ලා අද ආණ්ඩුව වෙන තැනකට නියද ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නවත්තපු තැනටත් වඩා ඉහළ තැනකට රට තල්ලු කරන් ගිහිල්ලා තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට දැන් මේගොල්ලෝ හොඳට කරා නම් රුපියල් ඩොලර් එක 290 දීච්ච ඩොලර් එක අද 300 313 යන විදිහක් නැහැ නේ. හරිද? ඒ කියන්නේ ඩොලර් එක එකම ස්ථාවර මට්ටමක තියෙන්න ඕන කියලා කියන්නේ. ඩොලර් එක එකම ස්ථාවර මට්ටමක නෙවෙයි. අපි ඒක තමයි මම කියන්නේ. ඩොලර් එක දැන් පොඩි ඔබතුමා ඒතකොට කියන්නේ ඩොලර් එක උඩ යන එකද හොඳ පහළ යන එකද හොඳ? නෑ පහළ යන එක ඩොලර් එක වෙනස් වෙන්න බැරිද කියලා මම අහන්නේ. වෙනස් වෙනවනේ. නෑ ඒක තමයි වෙනස් වුනේ ඕගොල්ලන්ගේ දුර්වලකම නිසා. දැන් වෙනස් වුනේ ඇයි? වෙනස් වෙන්න බලපන්. නෑ ඩොලර් එකක් වෙනස් වෙන්න බලපන්. ඔබතුමා නෑ හරි ඩොලර් එක හරි අපි කියමු මම වැරදි. ඔබතුමාගෙන් ඩොලර් එක වෙනස් උඩ ගියයි. නෑ ඩොලර් එකක් වෙනස් වෙන්න බලපාන සාධක කොච්චරක් තියෙනවද? එකයිද තියෙන්නේ? නෑ හරි දැන් මරු වැඩේ මේක මේ ඔක පුනරුද ලොජික් එකද? දැන් මම ආන්නේ මන්ත්‍රීතුමා ඩොලර් එක උඩට යන එකද හොඳ පල්ලෙහාට යන එකද හොඳ? ඩොලර් එක පල්ලෙහාට යන එක නේ මම කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් අහන්නකො ඔබතුමාගේ. දැන් ඩොලර් එක උඩට ගියයි. ඒක විවිධ දේවල් ගෝලීය වශයෙන් වෙන කාරණාවක්. ඒක හේතුවක් කියලා කියන්න බෑ. ඩොලර් එක ආර්ථික විද්‍යාව කියන්නකො. දැන් රට ඇතුලේ ආර්ථික විද්‍යාව ගත්තත් මෙන්න මේ නිශ්චිත සාධක නිසා ඩොලරයක් නිශ්චිත සාධකයක් කියන්නකො. ඔබතුමා මගෙන් ඇහුවා. ඔව් හරි මම දන්නේ නැහැ ඩොලර් එක උඩට ගියේ එච්චර ගියුනේ ඇයි කියලා මම දන්නේ. ඔබතුමා දන්නවද මේ වාහන ගෙන්නන්න මේ අවුරුද්දට ඩොලර් මිලියන කොච්චරක් වෙන් කරාද කියලා පහුගිය අවුරුද්දට? නෑ ඒක තමයි නජිත් මම කියන්නේ. නෑ එක සාධකයක් නෙවෙයි. හරි පොඩි එන්නකෝ.
ඒක ලොකුකමක් නේද අපේ ආණ්ඩුවල ලොකු ඉල්ලීමක් තිබුණා එහෙම වාහන ගෙන්නන්න කියලා. නමුත් ඒ නායකයෝ මේ ටෙන්ඩර් දාලා ඒ කියන්නේ අර ජනාධිපතිතුමා කිව්වාගේ කවුරුත් වාහනේ පස්ස තියෙන වාහනේ අපේ පෞද්ගලික කාර්ය නායකයෝ පස්ස තියාගෙන ගියා. දැන් මම කියන්නේ මේ රටට වාහන ගෙනල්ලා ඩොලර් එක ස්ථාවර තියෙන එකට ඩොලර් එක පල්ලෙහා මට්ටමට දාන එකද කයිවාරු ඒ කියන්නේ ලොකුකම. එහෙම නැත්නම් වාහන කිසිම පාලනයකින් තොර වාහන ගෙනල්ලා ඩොලර් එක උඩට දාන එකද වාහන ගෙන්නන එක වැරදි කියලා ඔබතුමා කියන්නේ නෑ නෑ සීමාවක් ඇතුව කරන්න ඕන. මම මොකද සීමාව අපි කරපු විදියට අදාළ සීමා කරන්න කියන්නකෝ. නෑ මම කියන්නේ ඩොලර් ඒ කියන්නේ වාහන ගෙන්නීම සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහස මේ විදියට රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කරන්න ඕන වෙලාවක ඒ වගේම යටිතල පහසුකම් වලට වැඩිපුර අවශ්‍ය පහසුකම් සපයන්න ඕන වෙලාවක මේ රටේ තියෙන ඩොලර් සංචිතය එළියට දාලා වාහන ගෙන්නන එක නෑ ඕගොල්ලෝ කරේ මෙතන රුපියල් නෑ ඒක ඔබතුමාගේ අදහස කියන්නේ සර්ව ජන බලයේ අදහස මහා භාණ්ඩ ඕගොල්ලෝ මහා භාණ්ඩාගාරේ පුරවගත්තනේ දැන්. එතකොට 2025 මහා භාණ්ඩාගාරේ පුරවගෙන ප්‍රාග්ධනය වියදමට රුපියල් බිලියන 1410ක් වෙන් කරා. හරි ඔය අපි කියමුකෝ දැන් ඕගොල්ලෝ වාහන ගෙනලා මේ සල්ලි අර හර්ෂ ඩිසිල්ල මහත්තයත් කිව්වේ මහා භාණ්ඩාගාරේ පුරවලා ගියා කියලා. එතකොට ඒ පුරෝපයෙන් 100ට කීයක් මේ කාර්ය සාධනය ඒකෙන් මොකද ඔබේ නිශ්චිත ප්‍රශ්නේ? නෑ මම අහන්නේ දැන් ඔබතුමාලා දැන් වාහන ගෙන්නලා රුපියල් උත් වැඩි කරගෙන මේ මහා භාණ්ඩාගාරේ පුරව ගත්තනේ. එතකොට මහා භාණ්ඩාගාරේ පුරවගෙන ඒකට ප්‍රාග්ධන වියදම් වලට ඩොලර් රුපියල් බිලියන 1420ක් වෙන් කරගත්තනේ. ඔව්. ඒතර ඒ වෙන් කරගත්ත 1420 කොච්චර වියදම් කරාද? ඔබහන්නේ පහුගිය අයවැයේ මේ අවුරුදු අවසානයේදී කොච්චරක් වෙන් කළ තියෙනවද කියලා නේද? පහුගිය අවුරුදු 4ටම වඩා වැඩි වෙලා තියෙනවා. ඒක එකගයක් නෙමෙයිනේ. අමාත්‍යංශය මත මට කියන ප්‍රතිශතයක් නෑ මට අතර අමාත්‍යංශය මතට පටේ මතක නෑ. මගේ ගිලක්ක මුන්නේ. නමුත් මම නිශ්චිත මේ වගකීමේ දැන් මට උත්තරයක් දෙන්න නෑ උත්තරයක් දෙන්න විනාඩියක් දෙන්න මේ අවුරුද්දේ ගන්න දැන් ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවනේ මට තප්පර 10 දෙන්න උත්තර දෙන්න. ඒ යන්න එපා වැඩ නොකර උත්තරේ මේක ඔබතුමා මේ මට උත්තර දෙන්න පොඩ්ඩක් දෙන්න. සජීව වැඩසටහන මේ කියන්නේ මම කියන්නේ පහුගිය අවුරුදු 3ටම වඩා කාර්ය සාධනය ඉහළයි. චැලෙන්ජ් එකක් කරන්න ඊළඟ දවසක ඇවිල්ලා මේ ඔප්පු කරන්නකෝ බරුණා. නෑ මම චැලෙන්ජ් කරනවා ඔබතුමාට දැන් පුළුවන් නම් මම දැන් ඊළඟ ඔබතුමාගේ වටේ හරි කියන්න ප්‍රතිශතයක් විදියට 1420 කොච්චර ප්‍රතිශතයක් විතර වියදම් කරලා තියෙනවද? ඒ අහන්නේ මේ ප්‍රාග්ධන වියදම. පොඩි ඔබතුමාලා මේ අපහසුතාවයටපත් කරන්න මම කතා කරනව නෙවෙයි. එහෙම නෑ කිසිම අපහසුතාවක් නෑ. හරි හොඳ තර්කයක් ඔව් නෑ ඒ කියන්නේ චතුර මට වෙලා ඕන. එතකොට ප්‍රතිශතයක් විදියට නජිත් මන්ත්‍රීතුමා ඒ කියන්නේ ඔබතුමාලාගේ දෙන්නගේ වැරද්දක් නෙවෙයි. සමහර ඇමතිවරු ඉතාමත්ම අකාර්යක්ෂම ඔබතුමා කියනක හරි. ඒ කියන්නේ සමහර අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට ගත්තත් අමාත්‍යාංශවල වියදම් කරලා ඇති. සමස්තයක් විදිහට ගත්තාම පස්සේ ඉතාමත් දුර්වල සමහර විට ඇමතිවරුන්ට පණිවිඩ දීලා තියෙන්නේ නැති වියදම් කරන්න එපා අප Wait a minute. Who are you? පොඩි ප්‍රශ්නයක් දාලා ඉවර කරන්න. කියන්නේ ඔබතුමාට මෙතන චෝදනාවක් ගිහින් අතර මගේ අතින් මම දෙකට ප්‍රිපෙයාර් වෙලා ආවේ නැහැ. මට මයික් එක එවන්න අවශ්‍ය දන්න හින්දා මම කියන්නේ. එතකොට පාර්ලිමේන්තුවේත් ඔක චැලෙන්ජ් කරන්න පුළුවන් වුණා මේක මත පදනම් වෙලා. ඔබතුමා යමක් කියන්න අඩුයි කියලා කියනවා නම් අවුරුදු දෙකක අගයන් අරගෙන මොකක් හරි කියන්න. මොකද මගේ අතින් මේ වෙලාව ඔප්පු කරන්න විදියක් නැහැ. අපි කියන්නේ මෙහෙමනේ නජිත් මන්ත්‍රීතුමා. ඒ කියන්නේ වල්පැල අයින් කරලා මල්පැල 100 මල්පැල 159ක් ආවට පස්සේ ප්‍රාමාණික දැනුම තියෙන උද්දුකතුන් විද්වතුන් මහාචාර්ය ආචාර්යවරුන්ගෙන් සම්මානිත අමාත්‍යාංශ ආවේ. මම අහන්නේ බිලියන 1420යි ඒ 20 100% කීයක් වියදම් කරාද කියලා මහා පොළොවට පුළුවන් නම් හොයාගන්න බලන්න නිශ්චිතව මම කියන වැඩි කියලා. නෑ මගේ ප්‍රශ්නේ ඔබතුමායි මගේ අතර විවාදෙ චතුර මට විලාව චුට්ටක් දෙන්න. අමතර වෙලාවක් දුන්නේ. හරි. එතකොට නෑ අමතර වෙලා විනාඩි තප්පර 30ක් ඉවරයි. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් අපි දැන් මේ අපි සමස්ත චිත්‍රය ගත්තට පස්සේ මේ උද්ඝෝෂණ වැඩවර්ජන ඒ රැල්ල සාමාන්‍ය අර නජිත් කිව්වා වගේ මේවා මේ විපක්ෂය සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩවර්ජන නෙවෙයි ඒක එක වෘත්තීය මට්ටමින් ගොවියෝ වෘත්තිකයෝ කරන වැඩවර්ජන උද්ඝෝෂණ. නමුත් මේ වැඩවර්ජන උද්ඝෝෂණ වලින් එහාට ගිය ප්‍රශ්නයක් මේ රට තුල මතුවේගෙන යනවා මේ චතුර. දැන් මොකද දැන් ඉතා පැහැදිලිවම දැන් රටේ ජාතික ආරක්ෂාවේ යම්කිසි බිඳ වැටීමක් ඇති වීගෙන යනවා. මොකද හේතුව මම එහෙම කියන්න
දැන් උතුරු නැගෙනහිර ගත්තට පස්සේ අද මන් දැක්ක එක්තරා හමුදා ජෙනරල්වරයෙක් දාලා තියෙන ඔහුගේ මුහුණු පොතේ යම්කිසි හමුදා මූලස්ථානයක් මේකක් අයින් කරොත් එතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා කියලා. එතන තියෙන ප්‍රශ්නේ අපි බරපතල විදිහට ගත්තොත් එහෙම මේ වන විට තමිල්නාඩුවේ දීවරින්ගේ විශාල තර්ජනයක් තියෙනවා රටට. මේ විනාඩියක් නෑ මෙහෙමයි. මෙතන තියෙන කාරණාව ඒ කරපු ප්‍රකාශය කරනවත් එක්කම එතන ඒ කරපු ප්‍රකාශය කරනවත් එක්කම ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒත් එක්කම නිවේදනයක් දැම්මා. ඒක සම්පූර්ණ බොරුවක්. එහෙම ප්‍රවේශයක් නෑ. උඩ තියෙන මේ කඳවුරු ඉවත් කරගෙන කිසිම එකක් නෑ. මම අහන්නේ ඔබතුමාගෙන් මම අහන්න කැමතියි. එවනම් කඳවුරු කීයක් වෙනකොට ඉවත් කළා දිනවද? කඳවුරු? ඔව් කඳවුරු කීයක් ඉවත් කළා දිනවද? එහෙම දැනට මම අපේ රජයේ විදිහට ඔබතුමාලා කාලයට අවසන් ප්‍රශ්න අවස්ථාවල මම ආරක්ෂක උපදේශක කාර්ය සභාවේ ඉන්නවා. නෑ ඒක දැන් අපිට ඒක දැනගන්න. ඔබතුමාලා දිගටම බාධා කරන්නේ මම මගට උත්තර දෙන්න. රුවන් විජේවීර මන්ත්‍රීතුමා